Thank you. Subodhasana. Good morning, everyone. Sir. Firstly, thank you very much for welcoming us here. And we hope with these first few steps we have taken today, we will have a long and a friendly and a happy journey getting you all to be part of the Emerald family. Just to introduce myself, I'm Swahid Ismail. මගේ නම ස්වයිඩ් ඉස්මයිල්. මම එමරලා අධ්‍යයනයේ group executive director and Mr. Sudin සමග ඒගොල්ලන්ගේ පවුල් තමයි මේ ආයතනයේ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. Mr. Sudinලාගේ පවුලේ ඒගොල්ලෝ සෑහෙන මේ ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ තාත්තා ඉඳලා ටෙක්ස්ටයිල් බිස්නස් එකේ පටන් ගන්න තියන්නේ. ඒගොල්ලන් එන්නේ අකරපත්තු ඊස්ටර්න් ප්‍රොවින්ස් එකේ. ඒගොල්ලන්ට සෑහෙන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ. එමරල්ඩ් ආයතන කියන්නේ මම හිතන්නේ කීප ස්ලයිඩ්ස් වලින් පෙන්නලා තියෙන්නේ. අර ගිය අවුරුද්දේ අපි ස්ට්‍රීම් අවෝඩ්ස් එකෙන් බෙස්ට් කෝපරේට් වීඩියෝ මේ අවෝඩ්ස් හම්බෙලා ඇති. ඔයගොල්ලන්ට මතක දන්නේ පොඩ්ඩක් එමරල්ඩ් එකට පොඩ්ඩක් මතක් කරන්න. අර ඩබල් පොකට් එකක් ආවේ. ඩබල් පොකට් එකක් කරුවේ එමරල්ඩ් ආයතනයක්. දැන් ජනාධිපති අදගෙන යන්නේ ඩබල් පොකට් එක. හරි. ඔය කැම්පේන් එකත් ඔය ඇඳුමත් ආවේ එමරලා තියෙනවා. ඔකත් එක්ක ඔකට ඩබල් පොකට් එකකට අපිට ඕවර්ඩයක් හම්බුණා. ඒ ඩබල් පොකට් එක කිව්ව අපි පක්ෂයේ බේද මොනොත් නැහැ. ඇඳුම විතරයි. අපි කොහොමද එමරලා අතරින් අපිට සෑහෙන ඔයගලන්ට දන්නවනම් දැන් මේ ළඟම තියන්නේ distributor channels වලට ගියොත් හරි no limit එකට හරි සිල වදන හරි ඕලන්න දකින්න පුළුවන් එමරල්ඩ් එකයි crocodile එකයි. දැන් crocodile ආයතන අපි සෑහෙන අවුරුදු 8ක් ලංකාවේ ලයිසන්සින් තියෙනවා. ලයිසන්සින් කියන්නේ අපේ ආයතන විතරයි international brands වලින් manufacture කරන්නේ ලංකාවේ. අනිත් ඒවා ඔක්කොම ඒගොල්ලෝ ඉම්පෝට් කරන රෙඩිමේඩ් අයිටම්ස් ටික ඇවිල්ලා මේ සෙට් විකුණන්නේ රීටේල් කරලා. නමුත් අපිට ලයිසන් එක හම්බ වෙලා තියෙනවා අවුරුදු 8කට. අපි මැනුෆැක්චර් කරනවා ඕක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට. right? ඒකත් එක්ක අපිට ලයිසන් එක දීලා තියෙනවා ලංකාවේ විකුණන්න. තමන්ට බලන්න පුළුවන් සෑහෙන මේ අලු මේ වන් ගෝල් ෆේස් එක නැත්නම් ගෝල් රෝඩ් එකේ අපේ outlets ටික තියෙනවා. එහෙම තමයි ආයතන අපි මොකක්ද කියන්නේ මේ ශක්තිමත් කරලා ඔය ශක්තිමත් එක ඇවිල්ලා තියන්නේ අපේ එම්ප්ලොයිස් ඉන්න. අපි සෑහෙන කැපවීමක් කරන එම්ප්ලොයිස් උත් එක්ක කොහොමද අපි එම්ප්ලොයිස් මොරල් එකයි එම්ප්ලොයිගේ ඇටිටියුඩ් එකයි අපිට අත්ත වශයෙන්ම හරි අවශ්‍යයි අපිට දියුණු වෙන්න. right? දැන් මම හිතනවා ප්‍රසන්ටේෂන් එක පෙන්නුවා අපි එමරල්ඩ් බ්‍රෑන්ඩ්ස් අපි ફોකස් බ්‍රෑන්ඩ් දැන් සති දෙකකට ඉස්සෙල්ලා අපි ફોකස් බ්‍රෑන්ඩ් එක ආයතන UK එකේ තියෙන ආයතන අරන් තියන්නේ. ඕලන්ට දැකලා ඇති බ්‍රෑන්ඩ්ස් ටික මොනවද පෙන්නන්නේ? ඕගොල්ලෝ අමතර ફોකස් බ්‍රෑන්ඩ්ස් එකේ තියෙන ඒගොල්ලෝගේ මොකද බ්‍රෑන්ඩ්ස් ටික. right? shirt brands තියෙනවා වෙන footwear brands තියෙනවා. ඒවත් එක්ක අපි බලන්නේ කොහොමද අපි මේ ආයතන දියුණු කරලා ලංකාවට කොහොමද නිෂ්පාදනය කරන්නයි විකුණන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකින්ද තමයි අර සිනර්ජි එකේ තියන්නේ අපි ફોකස් බ්‍රෑන්ඩ් එකයි හෙලයට තිබුණ ප්ලාන්ස් එකයි තිහාරි එකයි පලාපතුල ප්ලාන්ස් එක අපි එමරල්ඩ් සමාගමේ ආරම්භ තියන්නේ ප්ලාන්ස් එක
ඔකත් එක්කම අපි අරන් තියන්නේ වැඩ කරන හැමෝටම එක්ක අනිත් එක තමයි තමන්ට දැන් හම්බ වෙන්නේ බෙනිෆිට්ස් දේවයි සැලරි අපි මොනවද ඇඩ්ජස්ට් කරලා නැහැ. ඔබ සෑහෙන කන්ටිනියු කරන්නේ ඕගලන්ගේ එම්ප්ලොයිමන්ට් එකේ කන්ටිනියුඩ් එම්ප්ලොයිමන්ට් එකක් තියලා තමන්ගේ සර්විස් පරණ සර්විස් එක ඕක අපි එක්ක තමයි කන්ටිනියු කරගන්නේ. අලුත් සර්විස් එකක් කරන් විතර නෙවෙයි. නමුත් තමන්ගේ තිබුණ සර්විස් එක පීරියඩ් එකක් අරන් තමයි අපි කන්ටිනියු කරගන්නේ. ඇත්ත වශයෙන්ම අපිට සෑහෙන කීප ඔපචුනිටිස් දුන්නා වෙන ප්ලාන්ස් වලත් ගිහින් ගන්න. නමුත් අපි වැඩිම බැලුවේ මොකක්ද ඔයගොල්ලන්ගේ ක්ලයන්ට් බේස් එක කියලා, මොකක්ද ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් ඉන්න සමහර මේ බ්‍රෑන්ඩ්ස් එක අර මාකට් ප්ලේස් එකේ පෙන්වනවා වගේ සුපර් මාකට් චේන්ස් එක ෆෝකස් ගෲප් එක ඒගොල්ලන්ව වැඩ කරන ඒ කට්ටියත් එක්ක ඉතින් ඒකත් එහෙම බෑ සෑහෙන සිනර්ජි එකක් තියෙනවා. නැත්තම් බෙනිෆිට් එකක් තියෙනවා ගෲප් එකකට. කොහොම වැඩ කරන්න ඕනේ. මම වැඩි කතා කරන්නේ නැහැ. අද මේ මොහොතේ අපි හරි ස්පෙෂල් නමුත් මම හිතන්නේ මේ ෆස්ට් එකේ ඉඳලා මේ ෆස්ට් එකත් ඉතින් ජාත්‍යන්තර දවසක් ඉන්ටර්නැෂනල් ලේබර් ඩේ ඒකත් එක්ක අපිත් එක්ක ඕගොල්ලෝ වැඩ කරලා එක්කව වෙලා මේ ගමන ඉදිරියට අරන් යනවා.